ඩියෝ එකක්. ස්කූටරයක්. හරිද? මෙන්න මේකේ මේ පල්ලේ තියෙන නැට්ට උඩත් ගහනවා කියමුකෝ ළමයි ස්පොයිලර් එක. හැබැයි ඒක නම් ගහගත්තට කමක් නැහැ. මොකද ස්පොයිලරේ අපිට වැහෙලෙන්නේ. ඒකට හුලම් වදින්නේ නැහැ. යනකොට. පතාර සයිස්. බස් පිස්සෝ ටික මොකද ගන්න? මේකට ගහ ගන්න පතාර සයිස් ස්පොයිලර් එක. ගහගත්ත හැටිය අයියෝ ඩීසල් වැඩ කරන්නේ. ඇයි මේක පහලටත් අද කරගෙන මේක ගඩොලක් වගේ. හරි දැන් මම මේක කියලා දුන්න විදිහටම මේක පල්ලෙහාට අද කරගන්නවා. මෙහෙම තියෙන රෝඩ් එක මෙන්න මේක පහලට මෙහෙම පාඩුයි. දානවා භූමි තෙල් ටිකක් අපි කියනවා කෙරොසින් කියලා. අහනවා මොකද්ද? ස්පොයිලර් එකක් කියන්නේ මොකද්ද කියලා. ස්පොයිලර් එකක් කියන්නේ මොකද්ද කියලා මම දන්නවා. මම අහන්නේ මං හිතන්නේ මේ ස්පොයිලර් එක ගැන කියන්න කියලා තියෙන්නේ කියන්නේ මේ. ඔය අහනවා ඇත්තේ ෂුවර් එකට ඔය ස්පොයිලර් එක කොහොමද වැඩ කරන්නේ? මොකද්ද ඔය කේස් එක කියලා. හරිද ළමයි? ස්පොයිලර් එක ගැන කියන්න ඉස්සර අපි කතා කරන්න ඕන જાති කීපයක් තියෙනවා. හරිද? අපි මුලින්ම එමු මම කතා කරනවා මේ ස්පොයිලර් එක ගැන කියද්දී දේවල් තුනක් ගැන. 1යි 2යි 3යි. හරිද? පළවෙනි එක අපි කියනවා ඒකට ඒරෝඩයිනමික් කියලා. සිංහලෙන් නම් කියනවා වායු ගතිකය. ළමයි දැන් 8යි 10යි පන්ති ඉවරයි. ගෑන් ළමයින කම්මැලි නම් යන්න. හරි. ඊළඟ දවසේ තියෙනවා මේ වෙලාවටම. හරි. වායු ගතිකය කියලා කියනවා. ඊළඟට අපි කතා කරනවා ඔයාලා මේ අහලා තියෙන ස්පොයිලර් එක ගැන. හරිද? මේකට ස්පොයිලර් එක කියලාත් කියනවා කට්ටිය සමහර අය වින් එක කියලාත් කියනවා. ඊළඟට ස්ප්ලිටර් එක කියලා දෙයක් තියෙනවා. මේකට කියනවා ලිප් එක කියලාත් සමහර අය. හරිද? මේක ගැන කියලා දෙද්දි. දැන් අපි විද්‍යාව ඉගෙන ගන්න ළමයිනේ. අපිට හම්බෙනවා ටොපික්ස් කීපයක්. එකක් මීඩියම් නේ බර්නෝලි ප්‍රමේය. දැන් ඔයාලට මේ කැලේ ටික ඉවර හින්දා වැඩි ප්‍රශ්නයක් නැහැ. හරිද? බර්නෝලි ප්‍රමේය. එතකොට ප්‍රවේගය වර්ගඵලය ඔන්න ඔය වගේ දේවල් කීපයක් ගැන අයිඩියා එකක් තියෙනවා නම් වටිනවා. මොකද බය වෙන්න දෙයක් නැහැ. ඔයාලා මේක ගැන දන්නවා. හරි. දැන් අපි වැඩේට බහිමු. ඔන්න මම වැඩේ ආයෙ ගන්න කියලා දෙන්න යන්නේ. ඕන කෙනෙක්ට බලන්න පුළුවන්. අයියලා අක්කලා බැලුවත් ඔයාලගේ අම්මලා තාත්තලා බැලුවත් තේරෙන විදියට අම්මා නම් බලන්නේ. තාත්තා බැලුවත් තීරණ ගන්න තියෙන්නේ. මං කියන්නේ මේක බල්ලේ වරුනහම මේක තාත්තට පෙන්වන්න එපා. හරිද? මේ බලලා ඉවරලා මේක හොඳට මතක තියාගෙන ගිහලා තාත්තට වැඩෙක් වගේ කියලා පෙන්වන්න. හරි. මුලින්ම අපි කතා කරන්නේ මේ කතාව යන්නේ වාහන ගැනනේ. වාහන ගැන. හරිද? වාහන ගැන මේ කතාව ගියාට ළමයි. අපි මේ කතාව දැන් පැහැදිලි කරගෙන යන්න බෑ විනාඩි කිහිපයක් වැඩියට යනවා. හදිසි යන්නේ නැහැ නේ. හදිසි කට්ටියට යන්න පුළුවන්. ඉන්ටරෙස්ටිං අය ඉන්න. හරිද? සාමාන්‍යයෙන් වාහනයක් කියලා හිතන්නකෝ. ඔන්න වාහනයක් තියෙනවා. මේ වාහනේ කැතයි. ඔන්න තියෙනවා. මේක වාහනේ කියලා හිතන්නකෝ. හරිද? ওই වාහනේ පාරේ යනවනේ. හරිද? පාරේ යනකොට මේ වාහනේට මෙහෙන් හුලම් පාරවල් එනවා. හරිද? හුලම් පාරවල් එනකොට වාහනේ ස්ලෝ වෙනවනේ. මෙහෙම හුලම් පාරවල් එනකොට වාහනේ ස්ලෝ වෙනවා. ඒ කියන්නේ වාහනේ පිටිපස්සට වාහනේ මෙහෙට යද්දි මෙන්න මේ වාහනේ ඇත්තටම ගමන් කරන්නේ මෙහෙට. හරිද? මේ වාහනේ ගමන් දිශාව මේක. වාහනේ ඇත්ත ගමන් දිශාව මේක ඈ. මෙහෙට තමයි මේ වාහනේ යන්නේ. හරිද? මේ අතර තියෙනවනේ එක එක ප්‍රතිරෝධී බල කියලා අපි කියන්නේ. ප්‍රතිරෝධී බල කියලා. ප්‍රතිරෝධයක් තියෙනවනේ. හරිද? ඒකට අපි ඉංග්‍රීසියෙන් කියනවා ළමයි
ඩ්‍රැග් එක කියලා. හරිද? ඔන්න එකක් අපි කතා කරා. ඊළඟට වාහනයක් ගමන් කරද්දී තියෙන බරපතලම ප්‍රශ්නේ තමයි මේ වාහනේ. ඔයා දැකලා තියෙන ෆිල්ම් වල එහෙම මේ වාහනයක් මෙහෙම උඩට ඉස්සිලා විසික් වෙනවා. මෙහෙම උඩට ඉස්සිලා විසික් වෙනවා ඈ. මේ මෙතෙන්ට දාලා නෑ. මෙහෙට යන එක. හරි. වාහනයක් කොහොම යද්දි උඩට විශ්සිලා. අර මේ මොකද්ද ග්‍රෑන්ඩ් ටුවරිස්මෝ කියලා ෆිල්ම් එකක් බැලුවද? ග්‍රෑන්ඩ් ටුවරිස්මෝ. ඒක අර යාන් කියලා කෙනෙන්නේ ප්‍රධාන නළුවා. එයාගේ වාහනේත් Nissan GT-R එකක් යනකොට මෙහෙම යනකොට ඉස්සිලා මේ අතර විසික් වෙනවා දැක්කද? මෙහෙම ඉස්සිලා මෙහෙම විසික් කළා යනවා. අන්න ඒ ඉස්සිල්ලට හේතුව. ඒක මෙතනින් ඇක්ට් වෙන්නත් පුළුවන් මෙතනින් ක්‍රියා කරන්නත් පුළුවන්. මේකට කියනවා ලිෆ්ට් එක කියලා. සිංහලෙන් කිව්වොත් එසවුම කියලා හිතන්නකෝ. හරිද? ලිෆ්ට් එකක් ක්‍රියා කරනවා. දැන් මේ දේවල් තමයි මෙතන කතා කරන්න තියෙන්නේ. වාහනයක් ගත්තම ළමයි මේ එළියෙන් එන ඩ්‍රැග් එක තියනවා නේද? මේ ඩ්‍රැග් එක කියලා අපි දැන් කතා වුණේ. ඔන්න ඔය ඩ්‍රැග් එක කියන එක ඇති වෙන්නේ දැන් වාහනයක් මෙහෙම එනවා. මෙහෙම එනකොට මේ හුලම් පාරවල් තියෙන මේ එනේවා. මේ එන හුලම් පාරවල් මේ වාහනේ දිගේ මෙන්න මේ විදිහට තමයි යන්නේ. ඒකටත් කියන නමක් තියෙනවා. ඒකේ ඉලෙවල් කාලෙදිවත් අපිට හම්බෙන්නේ නැහැ. අපිට ඒක කැම්පස් එකකට ගියාම හම්බ වෙනවා. හරිද? ඔන්න ඔහොම තමයි වාතය ක්‍රියා කරවන්නේ. දැන් බර්නුලි ඉගෙන ගත්ත ළමයට මේ රූපේ දැක්ක ගමන් ಜಾති ගොඩක් මතක් වෙනවා. හරිද? මේ හරියේ එතකොට මෙතනින් හරිම අඩු උලම් ප්‍රමාණයක් තමයි යන්නේ මේ අතර. මේ අතර උඩින් ඉරි දෙකක් ගෙවනවා, ඉරි 10ක් ගෙවනවා, මුන්න ඉරි දෙකක් විතර උඩින් යනවා. මේ වගේ වෙලාවක ළමයි බර්නුලි ප්‍රමේය දන්න ළමයි දන්නවා. දැන් සරලවම කියමුකෝ හැමෝටම තේරෙන්න. මේ අතට ප්‍රෙෂර් එක වැඩි නම් හරිද? මේ අතට ප්‍රෙෂර් එක අඩු වෙනවා. මේ උඩ පැත්තේ ප්‍රෙෂර් එක අඩුයි, මේ පැත්තේ වැඩි. හරිද? එතකොට මේ වාහනේ උඩට ඉස්සෙනවා නිකම්. අන්න ඒ දේවල් නවත්ත ගන්න තමයි මෙන්න මේ දෙකම පාවිච්චි වෙන්නේ. සාමාන්‍ය හැමෝටම තේරෙන්න. තව ටිකක් එහාට ගිහලා මම ඒක ඇල්ල ගන්න. දැන් මේ වගේ ෂේප් වලට කියනවා ඒරෝඩයිනමික් ෂේප් කියලා. හරිද? මේ ලෝකේ තියෙන හොඳම ඒරෝඩයිනමික් ෂේප් එක තමයි මෙන්න මේක. මොකද? මේකට අපි කියනවා ටියර් ඩ්‍රොප් එකක් කියලා. මේ කඳුළු බිඳුවක හැඩේ තියෙන්නේ. මේ කඳුළු බිඳුවක හැඩේ තමයි වැඩිම ඒරෝඩයිනමික් ෂේප් එක. හොඳම ඒරෝඩයිනමික්. ඒ කියන්නේ තැනක ඉඳන් වායු අර මේ ඩ්‍රැග් එක ඔය කියන හැමදේම පහු කරන් වැඩිම මේ ක්ෂමතාවයකින් කරදර නොකර ස්ලෝ නොවි යන්න පුළුවන් හොඳම ෂේප් එක තමයි මේක. වැඩි කියන්නේ කරුමෙට කඳුළු බිඳුවක් හැඩයට වාහන හදන්න බෑ. වතුර බිඳුවක් කඳුළු බිඳුවක් අර මේකට කියන නම තමයි මේ ෂේප් එක ටියර් ඩ්‍රොප් ෂේප් එකක් කියලා. ඉංග්‍රීසියෙන් කියන නම් දැනගන්න එපා. අපි ගමු හැඩයක් ගමුකෝ. මේ තමයි ඔයාලට මේක තේරුම් කරන්න තියෙන හොඳම හැඩය. මෙන්න මෙහෙම එකක් තියෙනවා. හරිද? ලස්සන තියෙනනේ ලොකුවට ඇද නැහනේ. මේකේ මෙන්න මේ ඉස්සරහා කෑල්ල ගන්නකො. මේක මෙහෙම තියෙනවා. මෙන්න මේ ඉස්සරහා කෑල්ල අපි ගමුකෝ. මේ ඉස්සරහා කෑල්ල. ඔන්න දැන් මේක වාහනයක් වගේ කියලා හිතන්නකෝ. මේක යනවා මෙන්න මේ පැත්තට. හරිද? මේ පැත්තට යනකොට අපි මේකට කියනවා හරස්කඩ වර්ගඵලය කියලා කියනවනේ. ඒ හරස්කඩ වර්ගඵලය. හරිද? මේ වගේ ෂේප් එකක්. මේකට කියනවා අපි බ්‍රික් ෂේප් එක කියලා. මේ වගේ බ්‍රික් ෂේප් එක. ගඩොලම්ම කියලා හිතන්නකෝ. මේ වගේ ෂේප් එක මේක වාතය හරහා යනකොට මේකට තියෙනවා ඒ කියන්නේ ප්‍රතිරෝධී සංගුණකයක් වගේ එකක්. ඒකට අපි ඉංග්‍රීසියෙන් කියනවා drag coefficient කියලා. ඒක අර ලියන්නේ සාමාන්‍ය සමීකරණයකට එහෙම දාගන්න පුළුවන් වෙන්න බෑ. අපි ඒකට කියනවා CD කියලා. මේ වගේ ෂේප් එක ගඩොලක හැඩේ. ගඩොලක්ම කියලා හිතන්නකො. ගඩොලක drag coefficient කියන එක. ඒ කියන්නේ මේකට තියෙන වාත ප්‍රතිරෝධයේ සංගුණකය. හරි
මේකට ඇති වෙන ප්‍රතිරෝධවල සංගුණකය එකයි. හරිද? එකයි. ඊට වඩා ඒවා තියෙන්න බෑනේ. එහෙමනේ හිතෙන්නේ. නෑ. මෙන්න මේ වගේ ඒවල. මේ මෙහෙම හැඩයක් කියලා හිතන්නකෝ. එකක් තියෙනවා මෙන්න මෙහෙම. මෙහෙම හැඩයක්. මේක ත්‍රිමාණයි කියලා හිතන්නකෝ. මේක මේ පැත්තෙන් බලපුවාම මෙහෙමයි. ඊට වඩා අර පැත්තකටම වෙලා බලපුවාම මේ මෙහෙම හැඩයක් තියෙන එකක් කියලා හිතන්නකෝ. ඔහොම ඇවිල්ලා ඕන් ඔහොම එකක්. මේක තමයි ඉස්සරහා කෑල්ල. මේ තමයි පිටිපස්ස මේ වගේ ඒවල සමහර ඒවල CD කියන එක 2.2ක් විතර තියෙන ඒවාත් තියෙනවා. හරිද? දැන් ඒක මෙතෙන්ට අදාළ නැහැ. අපි කතා කරන්නේ මෙන්න මේ ගඩොලක් වගේ එකක් ගත්තා මම මේක පැහැදිලි කරන්න. හරි. දැන් මේ වගේ අවස්ථාවක හරිද? මේ එන ප්‍රතිරෝධය තියලා නේද? මේ ඩ්‍රැග් එක. මෙන්න මේ ඩ්‍රැග් එක සමාන වෙනවලු මේ වාහනේ හිතන්නකෝ ඔයා මේ වාහනේ v ප්‍රවේගයෙන් මෙහෙට යන්නේ කියලා. දන්නවනේ ප්‍රවේගය දන්න ප්‍රවේගය ඉගෙනගෙන තියෙන්නේ. v කියලා ප්‍රවේගයකින් ඉස්සරහට යනකොට මේ වාහනේට මෙන්න මේ හරස්කඩ කියන එක තියෙන්නේ. මෙතෙන්ට ගන්න තියෙන මේ ඉස්සරහා මූණේ වර්ගඵලය. හරිද? මෙන්න මේ මූණේ වර්ගඵලය කියන කැලල තියෙන්නේ. මේ මූණේ වර්ගඵලය a කියලා ගත්තොත් හරිද? ඒ ඔක්කොම එකතු කරපුවාම මේ ඩ්‍රැග් එක ගණන් හදද්දී ඒ කියන්නේ ඒක ප්‍රෙෂර් එක ගණන් හදලා එද්දී ප්‍රතිරෝධී බලය ගණන් හදලා එද්දී ඒක එන්නේ ප්‍රවේගී වර්ගය වැඩි කරන්න ඕනේ මේ CD කියන එකෙන්. ආයෙ පාරක් වැඩි කරන්න ඕනේ මේ හරස්කඩ වර්ගඵලය කියන එකෙන්. හරිද? ඔන්න ඕක තමයි ඩ්‍රැග් එක හොයන සමීකරණය. වාහනයක් ගත්තම ප්‍රවේගය කියන එක අපි ඇක්සලරේටර් එක පාගලා ගන්න එකක්. සරල රේඛී චලිතය උගන්නද්දි එහෙම මම ඒක කිව්වා අපි වාහනයක් පාගන්න අයියෙන් යනවා ඒක අපිට අපේ අවශ්‍යතාවයක් මේක නැති වාහන නෑනේ. හරස්කඩ වර්ගඵලය කියන එක කන්ට්‍රෝල් කරන්න බෑ වාහනයක අපි යන වෙලාවට. හරිද? ලොරියක් ගත්තොත් අපි හයියෙන් යන්න ඕනේ කියලා ලොරියේ හරස්කඩ වර්ගඵලය කොහොමද අඩු කරන්නේ? බෑනේ දෙකට කපන්නේ. v කියන එක වෙනස් කරන්න බෑ ඒක අපිට. ඕනෙ හින්දානේ යන්නේ. එහෙනම් වෙනස් කරන්න පුළුවන් කෙනා මේක. මේ ලෝකේ තියෙන වාහන ගත්තම හරිද? සාමාන්‍යයෙන් අපේ කියන්නේ කන්සියුමර් ග්‍රේඩ්. ටිපර් වෙන්න එපා. අච්චර තියනවා අරගෙ මෙච්චර තියනවා කියලා මං කියන්නේ මේ කන්සියුමර් ග්‍රේඩ් ප්‍රොඩක්ෂන් කාර් වල. හරිද? එහෙම ඒවල මේ CD කියන එක යන්නේ 0.25 0.35 අතර. හරිද? මේ කන්සියුමර් ග්‍රේඩ් ප්‍රොඩක්ෂන් කාර් ගත්තම හොඳම ඒ කියන්නේ හොඳම බෙස්ට් CD එක තියෙන්නේ Tesla Model X එකේ. ඒකේ CD එක 0.24ක් ළමයි. හරිද? යකෝ දැන් ළමයි කල්පනා කරනවා මෙයා කිව්වේ සර් කිව්වේ ප්‍රොඩක්ෂන් කාර් ගැන විතරයි. හරිද? ප්‍රශ්න තියෙනවා නම් ඒක මං අහන්න. මං ටක් ගාලා මේකෙම කියන්න. සර් කිව්වේ ප්‍රොඩක්ෂන් කාර් කන්සියුමර් ග්‍රේඩ් කිව්වා. ඒ කියන්නේ මිනිස්සු පාවිච්චි කරන ෆෝමියුලා 1 කාර් එකක්. ෆෝමියුලා 1 කාර් එකක එහෙනම් පට්ට ග්‍රෙඩ් කොෆිෂන්ට් එකක් අඩු එකක් ඇති. නෑ. ළමයි මේකක මේ CD කියන එක 0.7ක් විතර වෙනවා. හරිද? 0.7ක් විතර වෙලා තියෙන ළමයි මේ කාර් හදලා තියෙන්නේ මේ වගේ පාරවල් වල යන්න. ඒ කියන්නේ වංගුව පට්ට ස්පීඩ් ගන්න. මේ කෙලින් පාරක කඩාගෙන මිදගෙන යන්න නෙමෙයි. ෆෝමියුලා 1 කාර් වල තියෙන්නේ වංගුවක් මාර වේගෙන් ගන්න. ඇයි මේ ඩ්‍රැග් කොෆිෂන්ට් එක වැඩි කරලා තියෙන්නේ කියලා මෙන්න මේ දෙකේදී තේරෙයි. ඒ කියන්නේ එයාලට උපරිමයට ඕන වෙන්නේ වාහනේ බිමට තල්ලු කරලා ස්ටේබල් විදිහට තියාගන්න පුළුවන් තරම් පව එකක් දීලා. ඒ කියන්නේ මෙහෙම පෙරලිලා යන්නේ නැතුව වංගුවක් ගද්දි වල දන්නවනේ. වාහන මෙහෙම කරලා පෙරලෙනවා. හරිද? එහෙම නොවී ඉන්න තමයි මේක හදලා තියෙන්නේ. දැන් මෙතන O level ළමයට තේරුම් ගන්න බැරි කිසිම දෙයක් නැහැ ළමයි ඈ. ඔක්කොම જાති O level ළමයට කියලා දෙන්න බෑ. දැන් ඔයාලට තේරෙන්න ඕනේ ඇයි අපි විද්‍යාව ඉගෙන ගන්න කියලා. හරිද? මං කැමති නෑ නිකන් පොතක විතරක් ඉගෙනගෙන නිකන් ඉන්නවට. මං පට්ට අකමැති පොතක විතරක් තියෙන දේවල් ඉගෙන ගන්න නම් මගේ පන්තියෙන් ඕනේ නෑ. හැම ගුරුවරයෙක්ම පොතේ තියෙන දේ හොඳටම උගන්වනවා.
ලංකාවේ ඉන්න හැම විද්‍යා ගුරුවරයෙක්ම පොතේ තියෙන දේ තිතටම උගන්වනවා. එහෙම බැරි ගුරුවරු කියලා જાතියක් නැහැ. O level science උගන්වන්න හැමෝටම පුළුවන් හරියට උගන්වන ගුරුවරු. හරිද? ඒකින් හින්දා මගේ වෙනස තියෙන්නේ පොතේ තියෙන එකත් උගන්වලා අමතර දේකුත් දීලා ලයිෆ් එක කොහෙද ගෙනියන්න එක තමයි මං කියන්නේ. හරි. දැන් මේ කෑල්ල ඔක්කොම හරි. ඔන්න මං කියලා දුන්නා මේ සීන්. දැන් ස්පොයිලර් එක එහෙම නැත්නම් වින් එක එන්නේ කියලා මං ඔයාලට කියලා දෙන්න යන්නේ. වාහනයක් තියනවා කියලා හිතන්නකෝ ළමයි. මෙහෙම තියනවා. ඔන්න ඔහම තියනවා කියලා හිතන්නකෝ වාහනයක්. හරිද? මේ වාහනේ කඩාගෙන බිඳගෙන යනවා. හරිද? කඩාගෙන බිඳගෙන යද්දී දැන් මේක හොඳ ඒරෝඩයිනමික් විදිහට හදලා තියෙන්නේ. සාමාන්‍යයෙන් ඩ්‍රැග් කොෆිෂන්ට් එක තියෙන්නේ. මේ CD කියන එක 0.05කින් අඩු කරගත්තාම 0.05කින් අඩු කරගත්තාම එක MPG එකකින් හරිද? එක MPG එකකින් මේකේ fuel efficiency එක ඉහළ යනවා. ඒ කියන්නේ කලින් MPG 35ක් වැඩ කරපු වාහනයක මේ ඩ්‍රැග් කොෆිෂන්ට් එක චූට්ටක් අඩු කරගත්තම 36යි MPG වැඩ කරනවා අපේ ලංකාව වගේ රටකට මාර වටිනවා ඒක. ඒ කියන්නේ මේ MPG කියන්නේ මේ මයිල්ස් පර් ගැලුන්. ඒ කියන්නේ සතපුමකට ගැලුන් කීයක් යන. ඒ කියන්නේ ගැලුමකින් සතපුම් කීයක් යන්න පුළුවන්ද කියන එක. ඒ කියන්නේ කලින් ගැලුමකින් සතපුම් 35ක් ගියා නම් දුර දැන් ගැලුමකින් සතපුම් 36ක් යන්න පුළුවන් වෙනවා මේ 0.05ක්. මේක වෙනස වෙලා තියෙන්නේ 0.05යි. 0.05. හරිද? 0.05කින් මෙයා මේක අඩු කරගෙන. හරි. ඔන්න දැන් මං කිව්වා වගේ මේවා හොඳ ඒරෝඩයිනමික් කරගෙන කට්ටිය. ඔන්න දැන් හොඳටම වැඩ. මෙහෙම උලම් පාර එනවා. මෙහෙම යනවා. ඔන්න ඔහම දැන් උලම් පාරවල් ටික යනවා. ඔන්න දැන් ප්‍රශ්නයක් වෙනවා ළමයි. මෙහෙම හුලම් පාරේ යද්දී මෙන්න මේ ඒරියා එකේ මෙන්න මේ කියන ඒරියා එකේ ප්‍රෙෂර් එක. මෙතන ප්‍රෙෂර් එක පීඩනය P1 කියලා අපි හිතමුකෝ. මේ ඒරියා එක තියෙන්නේ. මේ ඒරියා එකේ පීඩනය P2 කියලා හිතන්නකෝ. මේ P1 P2ට වඩා කුඩා වෙනවා. එතකොට මොකද වෙන්නේ? වාහනේ ඉහළට එස වෙනවා. ඒක අනුතුරුදායකයි නේද? ඒක නවත්ත ගන්න. මෙයාලා කරන එක දෙයක් තමයි මෙන්න මෙතෙන්ට. මෙන්න මේ හරියට මෙන්න මේ ඒරියා එකට දානවා පොඩි තට්ටක් වගේ එකක්. මේකට කියනවා ස්පොයිලර් එකක් කියලා. හරිද? මෙන්න මෙතෙන්ට දානවා. මෙන්න මේ ඒරියා එකට දානවා ස්ප්ලිටර් එක කියලා එකක්. දැන් මේ දෙකෙන්ම කරන්නේ මෙන්න මේ වගේ දෙයක්. මේ ස්පොයිලර් එක කියන එක තියෙනව නේද? මේ ස්පොයිලර් එකට ආපුවාම පොඩි වැරද්දක් ලියමු. මේ ස්පොයිලර් එක කියන එකට ආපුවාම ළමයි මේකෙ වෙන්නේ මේ ස්පොයිලර් එක මෙන්න මේ වගේ හැඩයක් තියෙන්නේ. හරිද? ඔන්න ඔය වගේ හැඩයක් තමයි තියෙන්නේ. හරිද? දැන් මොකක් හරි ඔන්න වාතය එනවා. දැන් මෙහෙන් ඇවිල්ලා මම ටිකක් වෙනස් පාටකින් එක ගන්න. අන්න තැඹිලි පාටෙන් ගත්තා. මෙන්න මේ එන වාතය කියලා ලයින් එක කියලා තන්නක එයා ලයින් එක. ඔන්න ඔහම එනවා. හරිද? තව එකක් ඒ එනේ වලින් මෙහෙම මේක එද්දි මෙතන වැදිලා මෙහෙම යනවා. හරිද? මේකේ තියරි එකක් තියෙනවා ළමයි ගොඩාක් වෙලාවට වාතය කැමති මෙන්න මේ දුර වැඩි පැත්තෙන් යන්න. හරිද? ඒක ඔයාලට A level කරලා හරි එතනින් පස්සේ හරි ඔයාලට තේරෙයි. උගන්නනවනේ ඒවා. මං කියන්නේ ඔය කොහෙද හම්බෙන්නේ කියලා. මේක මෙහෙම යනවා. මෙහෙනුත් චූට්ටක් යනවා ඉතින්. සාමාන්‍යයෙන් ඔයාලට තේරුම් ගන්න ලේසියට මම කියන්නම් මොකක් හරි ෂේප් එක දුර වැඩි පැත්තෙන්. මෙහෙන් දුර වැඩි පැත්තේ තමයි දුර වැඩි පැත්තේ ප්‍රෙෂර් එක අඩුයි. මේ පැත්තේ ඔන්න පීඩනය අඩුයි. පීඩනය අඩුයි. හරිද? මේ පැත්තේ පීඩනය වැඩි. හරිද? එතකොට මොකද වෙන්නේ?
මේක පහළට තල්ලු කරනවා. ඒ කියන්නේ වාහනේ මෙතනින් පහළට තල්ලු කරලා තියාගන්න. ඔන්න මම ස්පොයිලර් එක ගැන දැන් කිව්වා. කතාව හිමීට අරන් ඇවිල්ලා ස්පොයිලර් එක ගාවට ආවා. ඊළඟට අපිට එන්න වෙනවා ස්ප්ලිටර් එකට ළමයි. ස්ප්ලිටර් එකට එමුකෝ. ඒ කියන්නේ ස්ප්ලිටර් එක කියන්නේ මෙන්න මෙතන තියෙන එකනේ. මේකෙන් කරන්නේ මේ එන වාතය ටිකක්. හරිද? මේ එන වාතය ටිකක් මෙහෙම කඩලා මෙහෙට දෙනවා. කඩලා පහළට දෙනවා. කලින්ට සාපේක්ෂව මෙහින් යන වාතයේ ප්‍රමාණය වැඩි වෙනවා. වැඩි වුණාම මෙහි පීඩනය බහිනවා. මේ පීඩනය බැස්සහම උලම් පාර මෙහෙන් පහළට තද කරනවා. වාහනේ මෙහෙට තද කරනවා. හරිද? එතකොට ආය පාරක් ඉස්සරහා හරිය හොඳටම ස්ටේබල් වෙනවා. ඒකට තමයි ස්ප්ලිටර් එක පාවිච්චි කරන්නේ. ගොඩාක් වෙලාවට වාහනයක් මෙහෙම ඇවිල්ලා මෙන්න මෙහෙම මේකක් තියෙනවා. එතකොට උලම් පාර මේක ඇතුලෙන් යවා ගන්නවා. හරිද? අන්න එහෙම තමයි ස්ප්ලිටර් එක වැඩ ගන්නේ. හරිද? ඔන්න දැන් ස්පොයිලර් එකත් හරි ස්ප්ලිටර් එකත් හරි. ලංකාවේ තියෙන සුපිරි භාණ්ඩයක්. මෙන්න මෙහෙම ඇවිල්ලා මෙන්න ලොකු ගඩොලක් තියෙනවා පාරේ යන. හරිද? ලොකු ගඩොලක් තියෙනවා පාරේ යන. ඔන්න ලොකු ගඩොලක්. මොකද්ද? ලේලන් බස් එක. ඔන්න බස් පිස්සන්ට ඉතින් හරි අවුරුදු වගේ. මේව තියෙනවා දීක් ගොඩක් තියෙනවා. හරිද? මේකේ තියෙන්නේ ළමයි පට්ට ඩ්‍රැග් එකක්. මේ ඇවිල්ලා මෙතන එතිලා හුලම් මේකේ ආපු ගමන් මේ හරිය එතෙන්න බොග් ගාලා. මේ හරිය චූට්ටක්වත් නැහැ. හරිම අඩුයි. ඒකනේ ළමයි බස් එකක් සුස් ගාලා අපි ගාවින් යද්දී කඩානේ මිදගෙන යද්දී මෙතන ප්‍රෙෂර් එක අඩුයිනේ. අපි පීඩනය අඩු වෙනවනේ. ඒ කියන්නේ මෙතෙන්ට සාපේක්ෂව අතන පීඩනය අඩු හින්දා බර්නලි ප්‍රමේයනේ. මේ බර්නලි ප්‍රමේයට අනුව මෙතෙන්ට පීඩනයට වඩා අතන පීඩනය අඩු වෙන ගමන් පීඩන වෙනසක් හැදෙනවා. එතකොට මෙතන වැකුම් එකක් වගේනේ. බස් එකක් ගිය ගමන් දැල්ලා පාරේ තියෙන වාහනේ බස් එක පැත්තට මෙහෙම හැරෙනවා. ඒකටම සකන් නොවි මුං ගහ ගන්නවා මේකට පතාර සයිස් ස්පොයිලර් එකක්. පතාර සයිස් බස් පිස්සෝ ටික මොකද ගන්න? මේකට ගහ ගන්න පතාර සයිස් ස්පොයිලර් එකක්. ගහගත්ත හැටිය අයියෝ ඩීසල් වැඩ කරන්නේ. ඇයි මේක පහලටත් අද කරගෙන මේක ගඩොලක් වගේ. හරි දැන් මම මේක කියලා දුන්න විදිහටම මේක පල්ලෙහාට අද කරගන්නවා. මෙහෙම තියෙන රෝඩ් එක මෙන්න මේක පහලට මෙහෙම තල්ලු වෙන්න ගන්නවා. ඒක බර වැඩි වෙන්න ගන්නවා. පහලට ඒ කියන්නේ ඩවුන් ෆෝස් එක වැඩි කරගන්න. ඊට පස්සේ ඉතින් මුන් ඩීසල් ගහනවා. පාඩුයි දානවා භූමි තෙල් ටිකක් අපි කියනවා කෙරොසින් කියලා. කෙලින තියෙන සේරම පිස්සු කෙලනවා. ඔන්න බස් පිස්සන්ගේ ප්‍රශ්නේ. හරිද? ඔය වගේ දේවල් වෙන්නේ එතකොටයි. මම තව දෙකක් තියෙනවා. අපේ ලංකාවේ ප්‍රසිද්ධ ස්කූටරේ මං ගාත් එකක් තියෙනවා. මෙම් සීට් එක තියෙනවා. එතනින් ඇවිල්ලා මෙහෙම එක රෝදයක් තියෙනවා මෙතන. ඊළඟට මෙතනින් මෙම් ෆෝක් කියලා මෙතන එක රෝදයක් තියෙනවා. එතන හැන්ඩල් බාර් එක තියෙනවා. ඩියෝ එක. ස්කූටරයක්. හරිද? මෙන්න මේකේ මේ පල්ලෙහා තියෙන නැට්ට උඩත් ගහනවා කියමුන් ළමයි ස්පොයිලර් එක. හැබැයි ඒක නම් ගහගත්තට කමක් නැහැ. මොකද ස්පොයිලරේ අපිට වැහෙලේ. ඒකට හුලම් වදින්නේ නැහැ. යනකොට. ඔන්න ඉතින් අපේ ලංකාවේ වැඩෝ. හරිද? ඔන්න ලංකාවේ වැඩ බස් පිස්සෝ ඔය වගේ. එතකොට පෙට්‍රල් වැඩ කරන්න ඕන කාර් වලටත් මේක ගහනවා. එක්ක එකකටත් ගහනවා. MPG එක ඉවරනේ. හරිද? අර අපි කියනවා KMPL කියලා. KMPL එක ඉවරයි. left. හරිද? ඔන්න ඔය කතා ටික තමයි මට කියන්න තියෙන්නේ. ඔන්න දැන් ළමයි දන්නවා. එතකොට ෆෝමියුලා 1 කාර් එක ලොකු වින් එකක් තියෙනවා. කාර් එකට සාපේක්ෂව ලොකු වින් එකක්. කාර් එක මෙහෙම නම් මෙන්න මේ වගේ ලොකු එකක් තියෙනවා උඩින්. මෙතනින් එන එක වින් එකක් නෙමේ. මේකට කියන්නේ හේලෝ එක කියලා. මෙන්න මේ අමුතු පාර්ට් එක තියෙන මෙතනින් ඇවිල්ලා තියෙන්නේ ෆෝමියුලා 1 කාර් එක. මේකට කියන්නේ හේලෝ එක කියලා. හේලෝ. ඔක් ගැන වීඩියෝ එකක් තියෙනවා අර MKBHD කියලා channel එකක් තියෙන්නේ. එයාගේ ලස්සන වීඩියෝ එකක් තියෙනවා. ඒක බලන්න ගිහිල්ලා. හරි. ඊළඟට මෙතනින් එහාට F1 කාර් වල විස්තර ඒ වගේ දේවල් තනියම හොයාගත්ත ඉන්ට්‍රස්ටිං දේවල් තියෙනවා නම් ගෲප් එකට මෙසේජ් එකක් දාන්න කට්ටියටත් දැනගන්න යාළුවන්ට. හරිද? හරි. ඔච්චර තමයි බස් පිස්සෙක් වෙන්න එපා. බස් පිස්සෙක් වුණාට කමන්නේ මේ වගේ මෝඩ වැඩ ගන්න එපා. ඔයාලා මේකට කෙරෝසින් දාලා හරි කරදරයක් කරන්න අපිට. හරි. ඊළඟ දවසේ අපි ඊතුරු ප්‍රශ්න ටික අහමු. අද රැති දැන් 8:20 ළඟයි. දැන් වැඩි 8:20 නෙමෙයි 8:00ට ළඟයි.
හරි ඊළඟ දවසේ ගෑනු ළමයින්ට තියෙන ප්‍රශ්න ගෑනු ළමයි ඉන්නවනම් මම නම් හිතන්නේ නැහැ කියලා. ගෑනු ළමයින්ට ප්‍රශ්න මොන හරි තියෙනවා නම් අහන්න. ඔක්කොම ටිකට උත්තර දෙන්නම් මම ඈ. හරි. එහෙනම් අදට පන්ති ඉවරයි ළමයි ඈ.